ඉඳලා යනවා ආරුගම්බේ පැත්තට. ඉහළ බලන්නේ පැත්තේ ආරුගම්බේ beach එකයි පැත්තේ ඔක්කොම දේවාල තියෙනවා. මේ පැත්තේ පොඩි රෝම ගහන්න යන්න කියලා වැඩි. ඊට බලමු යන ගමන් ඉන්නේ දැන්. පොතුවිලි ටවුන් එකේ ආරුගම්බේකට යනකොට පොතුවිලි ටවුන් එක පහකරන් යන්න ඕනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අරුගම්බේට. කොහෙද? අරුගම්බේ බීච් එකට මේ. නන්නත්තාරේ යන්නේ නන්නත්තාරේ ගිහිල්ලා අන්තිමට වරලා ආරුගම්බේ දැන් අරුගම්බේ. ඒ කියවෝ. අදලා මේ බෝට් විතරයි වගේ අපි කලින් පාරේ කරා මෙච්චර තිබුණ නැහැ මේ. ඒ මිනිස්සු රස්සාවේ ගිහලා කවු ටිකක් ඇවිදලා හරිය නාන්න යන්න. කොහෙද? ඔව්. ආරුගම්බේ බීච් මම හිතන්නේ මේ සාම සීසන් මේ මෙහෙට පටන් ගත්තේ නැහැ. පටන් ගන්න ඊළඟ මාසේ වගේ පටන් ගන්නෙ. මේ ෆොන්නස්ලා එන්නේ ඊළඟ මාසේ වගේ ඉඳන්. මේ ඒකයි මේ බෝට් එහෙම ගොඩක් මේ බීච් එක නවත්තලා තින්නේ. අපි කලින් පාර එනකොට නම් මෙහෙම තිබුණේ නැහැ මේ ගොඩක්. අද මම දැන් රස්සාවේ ගිහලා නැහැ ගොඩක් කට්ටිය. ඒකයි. නන්න පුළුවන් මෙතන මේ. අපේ කට්ටිය නේ ෆොටෝස් එහෙම ගන්නවා. හරි අපි යමු බලන්න මේ ඔක්කොම දේවාල තියෙනවා. මේ දැන් මෙතන චුට්ටක් පහුණාම තියෙන්නේ. මේ ඒකත් බලලා එමු ගිහිල්ලා ආපේ. ඒ
උද්‍යානය ඇතුලේ අපි යනවා මේ මොකද යන්නේ? මොකද යනවා? නම මොකද දේවාලට යනවා මේ ඒකට යන තියෙන කුමන ජාතික වනෝද්‍යානය ඇතුලේ මේ පාරෙන් යන තියෙන මොකද පාරක් අපේ ජීවිතේට නම් අවුලක් නැහැ මේ පාර එක තමයි දෙන්නේ බලමු ඉස්සරහට ගිහින් යන්න පුළුවන් මේ අයියේ සිංහල දෙන මේ ඔක්කොම දේවාලට යන්න මේ පාර නේද? මේ පාර යන්නේ ඔව්. මේ සාමාන්‍ය කාර්යයක් එහෙම යන්න පුළුවන්ද? අපේ කාර්යයකුත් තියෙනවා පිටිපස්සේ. කාර් ගණන් පොඩ්ඩක් ඕවර් කරන්න බෑ පාර. එච්චරම කාර් ගොඩක්. යනවද? ඔව්. බලවල් තියෙනවා. බලලම් පොඩ්ඩක් බේරෙන්න යන්න පුළුවන්. ඉතින් කුමනට යන්න බෑ. ඔකද යන්න පුළුවන්. ඔක්කොද යන්න පුළුවන්. ඔව්. ඔකද කුටිම ගලෙන් යන්න පුළුවන්. පුළුවන් නේ? ඔව්. පොඩ්ඩක් පරිස්සමෙන් යන්නගේ වාහනේ කොහොම මේවා නම් අවුලක් නැහැ. මේවා අවුලක් නැහැ. ඒක දැන් කාර් එකේ නිසා බැලි. කොහොමද මම හිතන්නේ කාර් 30කට වැඩි යනවා දාතර මේ පැත්තේ. යනවනේ? මම ඒක තමයි මම බැලුවා. අර යන්නේ ඔෆ් රෝඩ් වාහන නිසා මම ඇහුවේ මේ පුළුවන් යන්න. පුළුවන් ද කියලා. සමහර තැන්වල පොඩ්ඩක් කැල්ල දෙනවා. යාලා පස් දාලා එහෙම තියෙන්නේ. සමහරලාට බලලා හැරලා තියෙනවා. එහෙම අවුලක් නැහැ. පුළුවන් යන්න. ලිමිට පරිස්සමෙන් ගියාම හරිනේ. හරි අපි ගිහින් එන්නේ. හොඳයි කියලා. දේවාලයට ඇවිල්ලා ඉන්නේ. යතුරට ගිහිල්ලා බලමු.
ඊට පස්සේ කොහෙද යන්නේ කියලා බලමු. මේ දේවාලට ගිහිල්ලා ඇවිල්ලා නේ. මට කලින් මෙතර යනවා. මම කොහොමද ආයෙ උත් යන්නේ? අන්න අර මොකද්ද ඒ ටයිප් එකේ ලින්දක් තියෙනවා. අදින්න ඕනේ. අදින්න ඕනේ. ඒ ලින්ද ගන්න පොඩ්ඩක්. ඉතින් පෙන්නන්න මේ කට්ටියට. ඒක දැකලා නැද්ද ඒ වගේ ලින්ද? ඉන්දියාවේම ඉතින් දුනා දැකලා නැද්ද මේ තියෙනවා. Terus sudah masuk di bawah. Tidak banyak itu. yellow color water. වාහනේ හොදන්න හොඳයි. ඔව් පූජා දෙන්න මේ වතුර එක. මා වතුර එක දුන්නා. ඉතින් මේ දේවාල පූජාව කරලා දී දෙන්න. වතුර දෙක බාන ගිහින් දී දෙන්න. ඕකේ. එහෙනම් වතුරක් ගත්ත අපි නේ. එහෙනම් ගිහින් පූජාව කරලා. අපි යනකොට වැව් ඉවුරේ හිටපු මේ අලියා මේ එනකොට වැවට බහැලා මේ තනකමින් ඉන්නවා. මේ අපි ඒකත් වීඩියෝ එකක් ගත්තා ඔයගොල්ලන්ට බලන්න. වතුර වගේ තමයි අපි දැන් මේ ඉල්ලා මඩයන මඩකල දැන් ශර්මතේ යනකොට දැන් උදාර කරනවා මඩකල තියෙනවා ඒක දින බල බල ඉඳලා බලන්නේ නැහැ කමල්ල දින බල බල ඉඳලා ඕ යමල්ල ඒ යමල්ල බං ඉනපියා දැන් ඉන්නේ මේ මඩකලපුව ටවුන් එකේ මඩකලපුව ටවුන් එකේ මේ ඉන්නේ දැන් අපි යනවා පාසකුඩා. එහෙනම් බක්කරන් පාසකුඩා යනවා. ඊළඟ බලමු මේ පැත්තට කොහොමද ගියද. දැන් කොහෙද ඉන්නේ මේ? දැන් මේ ට්‍රැක්ටර් එක විතරේ පටවගෙන යන්න හදන්නේ. කොහෙද යන්නේ? රාවණ එක්ක යනවා. පාසකුඩා. ඉසහන් අය අලුත් වණ්ඩියේ යන්න හදන්නේ පාසකුඩා.
යෝ අපි ඉන්නේ දැන් පාතිකුලා බීච් එකේ. ඉන්න බලමු බීච් එකට. ගහිරු කොහොමද කියලානේ? කොහොමද කියලා. නාන්න තමයි ආවේ නේ. ඔව්. නාන්නේ කියන්නේ අපි මේ හීනෙන් හිතුව නැති පැත්තට තමයි මේ යන්නේ. අර මොකද්ද අපි යන්නේ විභාගාත යන්නේ. එට කොහෙන් මතු වෙයිද දන්නේ නැහැ. දැන් අපි මම කිලෝමීටර් අපි 800ක් විතර ආවිද්දනේ. යනවා එකම පාරේ යනවා. අට රවුන්ඩ් එකක් ඉන්නේ නේ. බලමු නාන්න අපි ගිහින්. බලමු අපි ගිහින්නේ. අපේ කට්ටිය ඉස්සරහින් යනවා. ඔව් අපි ආපු ටයිම් එක මේ ඊටම සෙනගින්න වෙලාවක් අපි ආවේ මේ 6ට කිට්ටු වෙන්න සාමාන්‍යයෙන් 6:00 වෙනකොට 6:30 වෙනකොට මෙතන මේ නාන්න දෙන වෙලාව ඉවරයි මේ වල එනවනම් 6:30ට කලින් එන්න මෙතනට මේ දැන් අපි ආපු වෙලාව 6:30ට මේ කිට්ටු නිසා අපි මේ ආපු එකේ මෙතන බලනවා මේ බලලා පොඩ්ඩක් නාලා යනවා ආයි හෙට උදේටත් අපි එන්න මේ ප්ලෑන් කරන් ඉන්න අපි බලමු ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ අරුගම්බේ තම කිව්වොත් මේ කොල්ලස් එක්ක දින ඉස්සරහ අසල විවෘත තියෙනවා යාගෙන මේ අයයි ඉතින් විතරයි මේ නාන දෙන්නේ අපි දැන් එනකොට කරක් වෙලා අය හරිලා නාම නාලු දෙකක් නාන එක නාල පාන්දරත් නාම නාලා ආවා ඒ වුණාට 6:00 වෙනකොට මේක ඉවරයි. වින්දා ඔයාලා එනවා කලින් ඉන්න 6:30 වෙන්න කලින් එන්න. ඉතින් බලන්න හෙට උදේට පුළුවන් උදේට වීඩියෝ එකක් දාන්න මේ ටිකක් තොර කට්ටිය අඩු වෙලා ඉඳී මේක වැඩි දැන් කට්ටිය වැඩි මේ පීක් ටයිම් එකේ නේද? අර මාරම ලස්සනයි මේක. සිතලයි අපි යනවා දුමාරු කරගන්න. යා අපි Sana, good morning. Good morning. අපි උදේ පාන්දර නාන්න යන හදන්නේ පාසුකඩ බීච් එකේ. ඊළඟ ආයි හරියට නාන්නේ මුක්ක දුන්නනේ.
දැන් සෙනඟ අඩුයිනේ. ලොක් කරද? ඔව් දෙපාන්දර මේ එනවා හොඳ කට්ටිය මේ මොකද මේ ඊයේ දැන් අපි හවස ආවා ඔයගොල්ලෝ දැක්කද මේ එතන මේ සෙනඟ පොඩ්ඩක් වැඩි. අමාරුයි එතකොට මේ හවස් වෙනකොට දාලා යනකොට නම් අපේ සෑහෙන සෙනඟ ඉන්නවා. ඒක දෙපාන්දරක් දැන් අහස් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මේ අපි බීච් එකට ගිහලා බලමු මේ ඉදාසේ ගන්න පුළුවන්. Oh, Tommy lagi cerita. Bicik kemar langsung. Itu pantai. Asal orang main kaki wedi. Oh, mana? Orang terkenal me itu ingin itu kan lesi. කට්ටිය නාලා කියලා යනවා. අයරු නෑවද උන්ට හේදුනාද? ඔක්කොම හොදගත්තද? හරි අපි නාලා යනවා. උදේට කාලා දැන් ගෙදර යන්න කියලා බැලුවේ දවස් 3ක් විතර හිටියා. Ya pasti bikin mana nih kibul ini mudah banget. මගේ channel එක මේ අපේ friends එක channel එක subscribe කරන්න කරලා මේ තියාගන්න bell button එක ඔබ මොකද මේ ඉස්සරහට videos ටිකක් එනවා මේ ගානේ උත්තරට ඔයගලන්ට පුළුවන් මේ කලින් මම හිතුවා දැන් මේකෙන් අපිට මේ මොන quality එකක් off road quality එකක් දාගන්න පුළුවන් මේ ඒක subscribe කරලා තියාගන්න මේ අපේ හොඳ වීඩියෝ එකක් ඉස්සරහට එනවලු see you bye